Hello, welcome to that my YouTube channel. කොහොමද ඔයාලා ඉතින් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අලුත් සෙමෙස්ටර් එකක් පටන් ගත්තා. ඒකෙත් ගොඩාක් වැඩ වීගෙන යනවා. මේ තියෙන්නේ අපේ land survey and management කියන කෝස් එකේ අපිට දීලා තියෙන වැඩ ඉතින්. ඉතින් මේ සෙමෙස්ටර් එක පුරාවට මොන විදිහට දැන් ගිහිල්ලා අපිට බිම් කොරස් මයින් තමයි තියෙන්නේ. එක වර්ග තියෙනවා. ඉතින් ඒවට අදාළව අපිට වැඩ කරන්න තමයි තියෙන්නේ. ඉතින් එක්සෑම් එකෙන් පස්සේ මම හිතුවා මේ සැරේ අලුත් වීඩියෝ එකක් අරන් එන්න ඕන කියලා. ඒ හින්දා මම එක සතියක්ම අරගෙන මේ විදිහට වීඩියෝ කරා. මේ වාර ටිකක් තරේ හිතාගත්තා. මට කලින් දැක්කා වගේ ටිකක් මුලින් ඉඳලා නෝට් ටික හදාගෙන ටිකක් පිළිවෙලට ගියොත් හොඳයි කියලා. නැත්තම් අවසානයේදී ස්ටක් වෙන හින්දා. හැබැයි ඉතින් හැම සැරේම ඔහොම තමයි අපි පටන් ගන්න. සෙමෙස්ටර් එක මැදට යද්දී හොඳටම හති වැටිලා ඔක්කොම නවත්තනවා. ඊට පස්සේ ආය අවසානයේ එක්සෑම් ලඟ වෙද්දී තුන් දාගෙන වැඩ කරනවා. ඕක තමයි ඉතින් ගොඩාක් අයගේ ජීවිතවල වෙන්නේ. தேவையில்லை வாழும் காலம் வரை பார்வை பார்வை மொழி பேசுமே நேற்று தேவையில்லை நாளை தேவையில்லை இன்று இந்த நொடி போதுமே வேறென்று விதையென்று விந்துவும் மழையென்று இதை என்ன இவன் தோட்டம் பூ போக்குதே வாலென்று போரென்று வலிக்கின்ற யுத்தம் என்று இதை என்ன இவனுக்குள் நினைவில்லதே இதயம் முழுதும் இருக்கும் இந்த தயக்கம் இங்கு கொண்டு நிறுத்தும் இது அறியா எங்கு கிடைக்கும் விளக்கம் அது கிடைத்தால் சொல்ல வேண்டும் எனக்கும் உங்களிரே මට කියන්නම දුවනනේ කැම්පස් එකේ මල් පිපෙන්න පටන් ගන්න තිබ්බා. ඉතින් කොහොම හරි දැන් ටික ටික තැන් වල ගස් වල මල් පිපෙන්න පටන් ගන්න තිබ්බා. හැබැයි මේ වෙද්දි නම් කහමල් කියන්නේ ලොකු ගස් වල හැදෙන මල් ටික නම් හැදලා තිබ්බේ නැහැ. ඔයාලට තියාගත්ත දහනමද? අයියලා එක දෙයියෝ අයියනක දෙයන් කියන තව නම මොකක්ද?
තියෙනවේ ලැබ් එක. මට ගොඩාක් ෆ්‍රී වෙලාව හම්බුන ගමන් මම මේකේ තමයි ඉන්නේ. හැබැයි ලැබ් එක ෆ්‍රී වෙන්න ඕන. ලැබ් එකත් ෆ්‍රී වුණොත් මම ගොඩක් වෙලාවට මේකට එනවා. මොකද අපිට එක එක අසයින්මන්ට්ස් දීලා තියෙනවා. එතකොට ඒකට අවශ්‍ය කරන තොරතුරු හොයන්න ඕනේ. එතකොට මට ආපහු බෝඩිමට එන්න බෑනේ. ඒ හින්දා මම කරන්නේ ඔය ෆ්‍රී වෙලාවක් අල්ලගෙන කොහොම හරි ලැබ් එකට ගිහිල්ලා ලැබ් එකෙත් කවුරුත් නැත්තම් අවශ්‍ය කරන තොරතුරු හොයන එක තමයි. නැත්තම් ආපහු ඇවිල්ලා යන්න ඉන්න ගොඩාක් කාලේ නාස්ති වෙන හින්දා. ඉතින් කොහොම හරි මේ බ්ලොග් එක මෙතනින් ඉවර වෙනවා. බලාපොරොත්තු වෙනවා ආයෙත් ලොග් එකක් ගේන්න. අර මුලදී කිව්වා වගේ සාමාන්‍යයෙන් අපිට සෙමෙස්ටර් එක මැද වෙද්දී ස්ටක් වෙන එකනේ වෙන්නේ වැඩ වැඩි වුණාම. අවසාන වෙද්දී හොඳටම වැඩි. ඉතින් බලාපොරොත්තු වෙනවා තව වීඩියෝ එකක් ගේන්න බලමු. ඉස්සරහට මොකද වෙන්නේ කියලා.